Hi there, welcome to IELTS with Krish. අද මම ඔයගොල්ලොත් එක්ක අලුත් දෙයක් කතා කරන්න යනවා. ඔයගොල්ලන්ගේ ස්පීකින් ඉම්ප්‍රූව් කරගන්න. මම හිතන්නේ මේක ගොඩක් අය කැමති මෙතඩ් එකක් වෙයි. අපි කොච්චර ආස වුණත් ඉංග්‍රීසි වලින් කතා කරන්න අපි කොච්චර phrases මතක තියාගෙන හිටියත් කොච්චර ප්‍රැක්ටිස් කළත් ගොඩක් අයට මේක තාමත් ප්‍රැක්ටිකලි කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව අපි කොච්චර වැඩේට ආස වුණත් වැඩේට එන්ටර් වුණාට පස්සේ ඔයගලන්ට බෝරින් හිතෙනවා නේද? ඉතින් ඒක නැති කරගන්න මම ඔයගලන්ට විදියක් කියන්නම්. අපි හැමෝම සින්දු අහන්න ආසයි. ඉතින් අද ඉඳන් මම ඔයගලන්ට අලුත් සෙග්මන්ට් එකක් කියනවා. Let's enjoy a piece of song කියලා. ඉතින් මොකද මේකෙදි වෙන්නේ? මම ඔයගලන්ට full song එකක් English song එකක් කියන්න යන්නේ නැහැ. හැබැයි ගොඩක් සින්දු වල මම හිතගත්ත නෙවෙයිනේ. මගේ හිතගත්ත phrase එකක් එක්ක මම ඔයගලන්ට ඉංග්‍රීසි ලයින් එකක් කියලා දෙනවා. සෙන්ටෙන්ස් එකක් කියලා දෙනවා. ඉතින් මේ සෙන්ටෙන්ස් එක ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් එදා ජීවිතේ පාවිච්චි කරන්න නිකන්. හරි අපි හිතමුකෝ අපි අද දවසේ එක සෙන්ටෙන්ස් එකක් ඉගෙන ගත්තා කියලා. මම ඔයගලන්ට දෙනවා පොඩි එක්සර්සයිස් එකක්. අද දවසේ 10 පාරක කොහොම හරි 10 පාරක් ඔයා මේ සෙන්ටෙන්ස් එක යූස් කරන්න කොහේ හරි තැනක. හිතින් කතා කරන්න කමක් නැහැ. කටින් කියන්නම අවශ්‍ය නැහැ. කටින් කියන්න chance එකක් ආවොත් ඔයා කටින් කියන්න. හැබැයි හැමදේම හිතින් කතා කරන්න. ඉතින් කතා කරලා ඔයාට පුළුවන් ඒක ඔළුවේ මතක තියාගන්න. ඒ එක්කම ඔයාට පුළුවන් නම් ඒ අදාළ song එක සම්පූර්ණයෙන්ම අහන්න. ඒකේ lyrics එක එකතු වෙන්න. ඒ lyrics රස විඳින්න. මම දන්නවා ගොඩක් අය ආසයි නේද? සින්දුවල වචන සින්දුවල තේරුමට ආස ගොඩක් ළමයි ඉන්නවා. හැබැයි ඉංග්‍රීසි song එකක් ඉගෙන ගත්තාම අපිට enjoy කරන්න පුළුවන් වගේම අපිට ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ දවසේ ඉඳන් ඔයාලට let's enjoy a piece of song කියන phrase එකත් එක්ක අලුත් වැඩකට join වෙමු. Good luck. Krish Jayasinghe